ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි මරිය මග්දලේනා තුමියගේ මංගල්‍යය සමරනවා. මරිය මග්දලේනා කියලා කියන්නේ ඉතාමත් ආදරණීය ජේසුස් වහන්සේගේ සමාව, ජේසුස් වහන්සේගේ ආදරය, ජේසුස් වහන්සේගේ දයාව උපරිමයෙන්ම ලබාගත් සාන්තුවරයක්. ඇත්තටම ගෝලයන් අතර ගෝලයෙක් කියලා ඒව හඳුන්වන්නේ. ඒ කියන්නේ අපොස්තලවරුන් අතර අපොස්තලවරියක් හැටියට ඒව හඳුන්වනවා. ඇයට තමයි ජේසුස් වහන්සේ මුලින්ම දර්ශනය වෙලා කිව්වේ උන්වහන්සේ උත්ථාන වුණා කියලා. ඒ වගේම අපි දකිනවා ඇයගේ ජීවිතේ පුරාවටම ජේසුත් එක්ක බොහොම කිට්ටු සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඇය අන්තිම මොහොතේ හැම ගෝලයකම ජුවම් ඇවුනකොට අනිත් ඔක්කොම දාලා යනකොට ඇය දේව අම්මත් එක්ක ඒ අමාරුම මොහොතේ ජේසුගේ කුරුස පාමුල හිටියා. ඇය දාලා ගියේ නෑ. ඇච්චර නිර්භීතව ශක්තිමත්ව ඇය කුරුස පාමුල හිටියා. ප්‍රේමවන්තනි, අපිට අද මරිය මග්දලේනා තුළ ඉගෙන ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. අපිට ජේසු දීලා තියෙන දේවල්, අපි වෙනුවෙන් ජේසු කරලා තියෙන දේවල්, අපිව ජේසු ආරක්ෂා කරන විදිය, අපිව ජේසු රැක බලා ගන්න විදිය, අපේ ජීවිතවලට ජේසු දෙන විදිය ගැන අපිට අවබෝධයක් සමහර විට නැහැ. අපිට එහෙම තිබුණත් ඒ වෙනුවෙන් අපිට යමක් කරන්න බෑ. අපිට එහෙම ප්‍රතිප්‍රේමයන් දක්වන්න බෑ. අද දවසේදී සමිඳායන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා මේ මංගල්‍ය තුනේ. මේ මංගල්‍ය නිකන් අනුස්මරණ මංගල්‍යයක් හැටියට තිබුණු මංගල්‍ය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙය මංගල්‍යයක් බවට අනුස්මරණයෙන් මේ මංගල්‍යයක් බවට එසෙවුවා. මොකද මේ මංගල්‍ය ඉතාමත් වැදගත් නිසා. ඇය තමයි පළවෙනි අපොස්තලවරිය. ජේසුගේ දහම, ජේසුගේ ජීවිතය බොහොම ආදරණීයව මේ ලෝකෙට ප්‍රකාශ කරපු කෙනා. එනිසා ප්‍රේමවන්තනි, අපිට තියෙන පූර්ව ආදර්ශ ඇයගේ ජීවිතය හා අපි උන්වහන්සේව අනුගාමී වන අය හැටියට අපේ ජීවිතේ අපි හැම මොහොතකම ඉතාමත් අමාරු මොහොතවල, ඉතාමත් අමාරු අවස්ථාවන් වල, ජීවිතේ දරා ගන්න බැරි තැන්වල, ජීවිතේ වේදනාත්මක තැන්වල අපි ජේසුත් එක්ක කුරුස පාමුල හිට ගන්නවද නැද්ද? අපේ ජීවිතේ සමහර තැන් තියෙනවා අපිට කුරුස පාමුල හිට ගන්නම බෑ. ඒ තරම් ජීවිතේ වේදනාව, ප්‍රශ්න, කරදර, අමාරුකම්, එපාවීම්, හැලහැප්පීම් වල පීලා මේ වෙලාවේදී සමිඳායන් වහන්සේ ඔබට මට මරිය මග්දලේනා හරහා අපිට කියන්නේ ඒ වේදනාත්මක අවස්ථාවන් වල, ඒ අමාරුම මොහොතවල් වල කුරුසේ දාලා යන්නට එපා. කුරුස පාමුල දාලා යන්නට එපා. රැඳෙන්න කුරුස පාමුල. ගැලවීම තියෙන්නේ එතන. නිදහස තියෙන්නේ එතන. උත්ථානය තියෙන්නේ එතන. ඇය දාලා ගියේ නෑ. ඒ නිසා අපිත් දාලා යන්නට හොඳ නෑ. අද සමිඳායන් වහන්සේලා අපි කියමු, සමිඳාරණි, අපිටත් අපේ ජීවිතේ අමාරුම තැන්වල ඔබ වහන්සේත් එක්ක කුරුස පාමුල රැඳෙන්න අප ආශිර්වාද කරන්න කියලා. අපිටත් උත්ථානයද, ගැලවීමද, සැනසීමද අනිවාර්යයි. ආමෙන්. සුබ දවසක්.